නිවසට යන්නේන සවසක වැඩ ඇරඹුවේ හැඩැති මල සිරුරක හදිසි මරණයක් කිව්වාම පළමුව හිත සෙලවුණා හැමදාම හුරුවට ඇසිඩ් හලාගෙන දවාගත් සිරුරක මිනිය ගැන සාජන් කියද්දී විස්තර කාගේ හරි දරුවෙක් නෙපියා දුක් වුණ සුසුමකි හදවතෙන් පිටවුණ කඳුලක කෙම්මුරක මහාවැහි දවසක අඳුරු මූසල හවසක පවන ගොරවන මොහොතක හිසක කියනා දිනයක ගිල දමමි කඩාගත් කාල එක උගුරට කෙල ගසා විසි කරමි දුක් බියහනික ඉවතට ගනිමි සැත ෆෝමලින් පොලිතීන් ළඟටම බාල පෙට්ටියක ටික අරිමි ජීවිතය නිරුවත මැරුණට පස්සෙ මොකටද කැටයම මිනිය වැසූ කොළය ගැන ඉවතට ජීවිතේ අනියත බව මෙනෙහි වෙනකොට මක්කරන්නද කාටත් උරුම ගමනට කෙම්මුරක මහාවැහි දවසක අඳුරු මූසල හවසක අහස ගොරවන මොහොතක හිසක කියනා දිනයක කාරලා කෙල සමග ඉවතදා යලි දුක ඉවත් කරලමි ඇය ඇඳන් සිටි ඇඳිවත එක් වරම දුටු දෙයින් අතර වූ හදවත අවදි කරගතිමි සැලුණු හද දුම් වැටියක කවුරුත් නැද්ද හඳුනන්නේ මේ කිව කොහොම අඳුනන්නේ අඟුරු වූ මුහුණත සාජන් කිව්වේ මිනිය පෙන්වමින මම ඇහුවේ ඇයි මේම කරගත්තේ මේකිම ගෙලට උඩ ඇති ලපයක් දුටුවම සිහි වුණේ දුවගේ පොඩි කාලෙ මතකය පෙරලදා පිට පැත්ත හනිකට සැකහැර ගනිමි වෙවලමින් අත් දෙක සිහි වුණේ පොඩි කාලෙ හදපු හැටි දෝනිව ගියේ තරහවිලයි ප්‍රේමකට ඉස්සර අඳුනනු බැරිද ආදරෙන් හදපු මේ අත් දෙක මේ කෙල්ල මගේ දුවයි සිහි වුණේ ට්‍රක්කෙට කොහොම කපන්නද පිහියකින් මගේ දුවගේ හදවත ඔය ඉන්නේ මගේ කෙල්ල පිච්චුනාට රංකඳ ඉන්න බෑ අසරණයි වාරු නෑ මේ තාත්තට ජීවිතේ අනියතයි මරණය නියතයි අපි හැමෝටම